Hi friends, welcome to my YouTube channel. කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඔන්න අදත් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මම ටක් ගාලා හදාගත්ත තවත් රසවත් කෑම වේලක් අරගෙන ආවා. ඉතින් එන්න ඔයාලත් මාත් එක්ක බලමු මම කොහොමද මේ කෑම වේල හදාගන්නේ කියලා. වැඩ වැඩි දවසට එහෙමත් නැත්නම් ගමනක් ගිහින් අරක් වෙලා ගෙදර ආපු වෙලාවට ගොඩක් බඩගිනි ටක් ගාලා කෑම ටිකක් හදාගන්න ඕන නම් මේ වගේ කෑම වේලක් හදාගත්තම පෝෂණ ගුණයක් තියෙනවා. ඒ වගේම හැමෝම ආසාවෙන් කනවා. මම මෙතන බිත්තර අරගෙන තියෙනවා. මගේ ෆාම් එකේ ගම් බිත්තර. බිත්තර ටික මම මේ විදිහට කෑලි මිරිස් ටිකක් ලුණු ටිකක් දාලා හොඳින් ගසා ගන්නවා. ඊළඟට ලුණු ටික පුත් කපලා දා ගන්නවා. දාලා ටිකක් හොඳින් ගසා ගන්නවා. ඒ ටික පැත්තකින් තියලා ඊළඟට මම වාජනයක් ලිපේ තියලා මේ විදියට මම සූදානම් කරගත්ත හාල් මැස්ස ටිකයි ලුණු ටිකයි මම මේකට කොච්චි වැඩිපුර දා ගන්නවා. ඒ ටික මම මේ විදියට අරගෙන හාල් මැස්ස ටික තෙල් ටික රත් වීගෙන එනකොට හාල් මැස්ස ටික තෙලට දාලා ටිකක් බැද ගන්නවා. ඊළඟට ඒ ටික ගොඩාක් තෙල් දාලා නෑ මම. ඒ ටික යන්තම් ටිකක් වැඩිගෙන එනකොට ඊළඟට මම සූදානම් කරගත්ත කරපිංච ටිකයි කොච්චි ටිකයි බීලුන් ටිකයි දාලා කෑලි මිරිස් ටිකකුත් දාලා ලුණු පුඩු ස්වල්පෙකුත් දාලා හොඳින් කලවම් කරලා මද ගින්නේ මේ ටික පිස ගන්නවා. හරියට අපි හාල් මැස්ස තෙල් දානකොට වගේ. ඒ ටික එහා ලිපේ තැම්බෙන අතරේ අනිත් ලිපේ මම ඔම්ලට් එක හදා ගන්නවා. මේ විදියට තෙල් ස්වල්පයක් රත් වෙන්න තියලා මම ඔම්ලට් එක දැන් හැදෙන්න ඇරියා. ඒ අතරතුර අනිත් ලිපේ මම තියලා තිබුණ හාල් මැස්ස තෙල් දාපු එක දැන් හරි. ඊළඟට මම කරන්නේ පොල් බෑ එක පොල් ගාගෙන මම ඒ ටිකත් මේ හාල් මැස්සකට දාලා මේ ආකාරයට හොඳින් කලවම් කරගන්නවා. හොඳින් මේ විදිහට කලවම් කරගෙන මේ වෙලාවේදී ලුණු දාලා බලන්න, ලුණු රස බලන්න. ඒ වගේම මේ පොල් ටික දාලා හොඳින් මේ ටික එකතු වෙන්න කලවම් කරන වෙලාවේදී ගින්දර නම් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් මේක පොල් ටික මැලවිලා වේලිලා රොඩු වගේ වෙනවා. එහෙම වුණොත් මේක මම කියන පදමට හදාගන්න අමාරුයි. මම බිත්තර ඔම්ලට් එකට අමු මිරිස් දැම්මේ නෑ. මොකද මම කොච්චි කරල් ගොඩක් මේ පොල් මැල්ලුමට දැම්ම නිසා. මේ විදියට ටක් ගාලා හාල් මැස්ස දාලා පොල් මැල්ලුමක් හදලා බිත්තර ඔම්ලට් හදලා රතු කැකුළු බත් ටිකක් හදාගත්තම උණු උණුවේ රසට කන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදිසි වෙලාවට කඩේ කෑම ගේන්න දුවන්නේ නැතුව පෝෂ්‍යදායී විදියට මේ විදියට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම වේලක් හදාගෙන රස බලන්නකෝ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. මම චමිලා.